ජීවන අංකය අනුව ඔබේ ගතිගුණ මම හරියටම කියනවා. ආයිබෝන් යාළුවනේ. ඔයා කවදා හරි හිතුවද ඔයා ඉපදුණු දවස අනුව ඔයාගේ ජීවිතයේ රහස් ටිකක් සංගවගෙන ඉන්නවා කියලා? ඔයාගේ උපන්දිනය අනුව ඔයාගේ ගතිගුණ, ශක්තියින්, දුර්වලකම්, ඒ වගේම ඔයාගේ ඉරණම ගැනත් ලොකු කතාවක් සංගවලා තියෙනවා. අද අපි බලමු මේ ජීවන අංකය පිළිබඳව. මේ ජීවන අංකය අනුව ඔයාගේ ජීවිතයේ මෙහෙවර, ඔයාගේ ආත්මයේ ගමන වගේම ඔයාට එන අභියෝග ගැනත් හරියටම කියනවා. අද රහස් ගවේෂණයට එන්න මාත් එක්ක. වීඩියෝට යන කලින් මතක් කරනවා තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක තබලා තියාගන්න. පළමුවෙන්ම ඔයාගේ ජීවන අංකය හොයාගන්න ඕන. ඒක හරිම සරල දෙයක්. ඔයාගේ උපන් වර්ෂය, මාසය, දිනය කියන මේ ඉලක්කම් ටික ඔක්කොම තනි ඉලක්කමක් වෙනකන් එකතු කරන්න තමයි තියෙන්නේ. අපි උදාහරණයක් ගත් 1995 ජුනි මාසේ 15 වෙනිදා ඉපදුණු කෙනෙක් ගැන බලමු. උපන් දින ඉලක්කම් අනුව ඔක්කොම එකට එකතු කරාම අවසානට 36 කෙනෙක් ඉලක්කම තමයි එන්නේ. මේ 36 කෙනෙක් ඉලක්කමත් නැවතත් තනි ඉලක්කමක් වෙනකන් එකතු කරාම අපට එනවා 9 කෙනෙක් ඉලක්කම. ඉතින් මේ උපන් දිනට අනුව එයාගේ ජීවන අංකය තමයි අංක 9. හරි, දැන් ඔයාගේ ජීවන අංකය හොයාගත්තා නම් අපි දැන් බලමු ඔයාගේ ජීවන අංකයට අනුව මොනවද ඔයා ගැන කියන්නේ කියලා. ඔයාගේ ජීවන අංකය අංක 1 නම් ඔයා උපතින්ම නායකයෙක්. ඔයා ලොකු ඉලක්ක වලට හඹා යන තමන්ගේම මගක් හදාගන්න ආස, බය නැති කෙනෙක්. ඔයාට තියෙන්නේ ධෛර්යය, ආත්ම විශ්වාසය, ඒ වගේම තීරණ ගන්න බය නැති ගතියක්. ඒ වගේම අලුත් දෙයක් කරන්න හදන නිසා ඔබට නවෝත්පාදක සහ නිර්මාණශීලීත්වයත් පවතිනවා. ඔයා ඉන්නේ ලෝකෙට අලුතෙන් යමක් පෙන්වන්න. ඒත් ඔබේ බලවත් මනෝභාවය විටක අන් අයගෙන් ඔබව වෙන් කරන්න වුණත් පුළුවන්. ආදර ජීවිතයේදී ඔයාට ඕන ඔයාගේ නිදහසට ගරු කරන ශක්තිමත් සහකරුවෙක්. ඒත් ටිකක් කැපවීම ගැනත් හිතන්න වෙනවා. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ නායකත්වය, ව්‍යවසායකත්වය හෝ නිර්මාණාත්මක වැඩ. උදාහරණයක් විදිහට මැනේජර් කෙනෙක්, නැත්නම් කලාකරුවෙක්, එහෙම නැත්නම් තමන්ගේම බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජීවන ගමනේදී ඔයාගේ බලය ලෝකෙට යොදා ගන්න. ඒත් ටිකක් යටහත් පහත් බවත් ඉගෙන ගන්න, මඟ ලබා ගන්න. ඔයාගේ ආත්ම විශ්වාසය ලෝකෙට පෙන්වන්න. ඒත් අනිත් යාළුවොත් එක්ක එකතු වෙලා hina වෙන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවන අංක 2 නම් ඔයා යහපත් සමනතා ගොඩනගන මුදු සංවේදී පුද්ගලයෙක්. හැමෝගම හිත එකතු කරන, ආදරෙන් බැඳෙන කෙනෙක්. ඔයාට තියෙන ලස්සන හදවතක්. සමගියෙන් ඉන්න කැමති, ඒ වගේම අනිත් අයගේ හිත තේරුම් ගන්න හැකියාවත් ඔයා සතුයි. ඔයා තමයි රණ්ඩුන යාළුවන් එකතු කරන්නේ. ඒත් ඔයා බොහෝ විට තීරණ ගන්න බයයි. ඕනට වඩා අනිත් අය සතුටු කරන්න හදනවා. ආදර ජීවිතයේදී ඔයාට ඕන ගැඹුරු, හිතට දැනෙන බැඳීමක්. ඒත් ඔයාගේ සීමාව ගොඩක් වෙලාවට අමතක වෙනවා. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ උපදේශනය, ඉගැන්වීම වගේ රැකියාවක්. අධ්‍යාත්මික ගමනේදී ඔයාගේ හිතට ඇහුම්කන් දෙන්න. ඒත් ඔයාට ටිකක් ආදරය කරන්නත් ඉඩ දෙන්න. ඉතින් ඔයාගේ ලස්සන හදවත ලෝකෙට දෙන්න. ඒත් ඔයා ගැන ටිකක් හිතන්න අමතක කරන්න එපා. ඔයාගේ ජීවන අංකය අංක 3 නම් ඔයා තමයි මේ ලෝකෙට වර්ණ එකතු කරන කෙනා. ඔයාගේ ජීවිතේ ලොකු කැන්වස් එකක්. ඔයාගේ නිර්මාණශීලීත්වය, උද්‍යෝගය, කලාවන්, කතාවන්, නර්තනය, සංගීතය, මේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම හැමෝම සතුටු කරන්න, හැමෝම hina ගස්සන්න පුළුවන් කෙනෙක්. ඒත් ඔයා එක දෙයකට බැඳෙන්න අමාරුයි. ඔබේ ජීවිතේ තාප්ප නැතුව විවෘතව ජීවත් වෙන්න දෙන්නේ පුදුම හැකියාවක්. ඒ වගේම විවේචන බාර කරලා ටිකක් බය ගතියක් තියෙනවා. ඔයාගේ චාම් ගතිගුණත් එක්ක හැමෝම ඔයාට ආකර්ෂණය වෙනවා. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ ලිවීම, රංගනය, මාකටිං වගේ නිර්මාණශීලී වැඩ. ඔබට ගැඹුරු සම්බන්ධතා තුළ ඉන්න අමාරුයි. ඉතා පහසුවෙන් විඳින්න පුරුදු නිසා ඔබ බොහෝ විට කෙටි කාලයකට පමණ බැඳෙන්න හදනවා. ඔබේ හැඟීම් වලට වගකීම බාර ගන්න එක ඔබේ ජීවිතය ගොඩ ගන්න උපකාරී වේවි. ඔයාගේ ජීවන අංකය අංක 4 නම් ඔයා තමයි මේ ලෝකේ ඉන්න ගල් බිත්තිය. ඔයා ශක්තිමත්, විනයවත්, හැම විටම ස්ථාවර බව හොයනවා. ඔයාට තියෙන්නේ සංවිධානය, ඉවසීම, ඒ වගේම ප්‍රායෝගික බව. ඔයා තමයි ඕනෑම අමාරු වැඩක් කරලා ඉවර කරන්නේ. ඒත් සමහර විට ඔයා ටිකක් බරපතල වැඩි. ඒ වගේම වෙනස්කම් බාර ගන්න ටිකක් බයයි. ආදර සම්බන්ධතාවයේදී ඔයාට ඕන විශ්වාසවන්ත, ශක්තිමත් සහකරුවෙක්. ඒත් ඒකට ටිකක් හිත හදා ගන්නත් ඔබට උත්සාහ ගන්න වේවි. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ ඉංජිනේරු වැඩ, මැනේජ්මන්ට්, ඒ වගේ ඕනෑම බලවත් වැඩක් අපට කර හැකියි.
ඉතින් ඔයාගේ ස්ථාර බව ලෝකෙට දෙන්න ඒත් වෙනස්කම් වලට ටිකක් හිත හදාගන්න අමතක කරන්න එපා. ඔයාගේ ජීවනයේ අංක 5 නම් ඔයා තමයි ගලා යන ගඟ. ඔබට නව අත්දැකීම් ගමන් බිමන් ජීවිතේ විවිධත්වය අවශ්‍යයි. ඔයාට ඕන වෙනස්කම් ප්‍රාසය ඒ වගේම නිදහස. ඔයාට තියෙන්නේ ඕනම තැනකට ගැලපෙන හැකියාව, කුතුහලය ඒ වගේම හැමෝම ජීවත් කරන්න පුළුවන් උද්‍යෝගයක්. ඒත් ඔයාට ඉවසීම ටිකක් අඩුයි. ඒ වගේම අපට කවදාත් එකම තැනක බැඳී සිටින්න අමාරුයි. බොහෝ විට වගකීම් වලින් පලා යන්නේ. ආදර ජීවිතයේදී ඔයාට ඕන උද්‍යෝගිමත් ජීවිතයේ රස විඳින පාර්ට්නර් කෙනෙක්. ඒත් ටිකක් බැඳීම් ගැන හිතන්න ඕන. වෘත්ති ජීවිතයේදී ඔයාට හරියන්නේ ට්‍රැවල්, සේල්ස් ඕ නිර්මාණශීලී වැඩ. ආධ්‍යාත්මික ගමනේදී නිදහස රස විඳින ගමන් ටිකක් ඉලක්ක ගැනත් හිතන්න. ඉතින් ජීවිතයේ රස විඳින්න ඒත් ඉඳලා හිටලා නැංගුරමක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවනාංක අංක 6 නම් ඔයා තමයි හැමෝගෙම හදවත. ඔයා ආදරවන්තයි. වගකීම් බාර ගන්නවා. හැමෝටම උදව් කරනවා. ඔයාට තියෙන ලොකු හිතක්, විශ්වාසවන්ත බව, ඒ වගේම කැපවීම. ඔබ හොඳ මවක්, පියෙක්, මිතුරෙක්, හොඳ යෙහෙලියක්. ඔබ හැමෝටම උදව් කරනවා. සැලකිල්ල දක්වනවා. ඔයා තමයි හැමෝටම ලං වෙලා ඔවුන්ගේ බර උසුලන්නේ. ඒත් සමහර විට ඔයා ඕනට වඩා ලෝකේ බර උසුලනවා. සමහර වෙලාවට සීමාවක් තියාගන්නත් අමතක වෙනවා. ආදර ජීවිතයේදී ඔයා කැපවන සහකරුවෝ හිතට ලං වෙන පාර්ට්නර් කෙනෙක්. ඒත් ඔයා ගැන ටිකක් හිතන්න ඕන. වෘත්ති ජීවිතයට හරියන්නේ හෙල්ත් කෙයාර්, ටීචින්, කමියුනිටි වැඩ වගේ දේවල්. ආගමික ජීවිතයේදී ඔයාගේ ලෝකෙට ආදරය දෙන ගමන් ඔයාගේ හිතත් රැක ගන්න. ඉතින් ඔයාගේ ආදරය බෙදන්න ඒත් ඔයාට ටිකක් ආදරය ලබා දෙන්න අමතක කරන්න එපා. ඔයාගේ ජීවනාංක අංක 7 නම් ඔයා තමයි ලෝකේ ඉන්න රහස් වෙන බුද්ධිමතා. ඔයාට තියෙන ගැඹුරු බුද්ධිය වගේම අධ්‍යාත්මික ගතිය. ඔයා තමයි ලෝකේ රහස් හොයන්න ආපු කෙනා. ඔබේ මනස තවත් ලෝකයක ජීවත් වෙනවා. ඔබට ඇත්තටම වැදගත් වන්නේ ආත්මීය හැඟීම්, ආදර්ශ සහ දැනුම. ඔබ විමුක්තිය සීමක් වගේ ජීවිතයක යන්න කැමති පුද්ගලයෙක්. ඒත් ඔයා බොහෝ විට ලෝකෙන් ටිකක් ඈත් වෙනවා. ඕනෑවට වඩා තනි වෙනවා. සමාජ සම්බන්ධතා කෙරෙහි එතරම් තැකීමක් කරන්නෙත් නැහැ. විහිළුවක් කරන්න hina වෙන වගේ දේවල් සමහර විට ඔයාට අමතක වෙලා යන්න පුළුවන්. ආදර ජීවිතයේදී ඔයාට ඕන ගැඹුරු හිතට ලං වෙන බැඳීමක්. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ නව සොයා ගැනීම, රිසර්ච්, රහස් පරීක්ෂක වගේ රැකියාව. ඒ වගේම අධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක් විදිහටත් ඔයාට ජීවිතය ගොඩක්ම කිට්ටුවට පවතිනවා. ලෝකේ රහස් වෙන ගමන් අනිත් අරුත් එකත් බෙදා ගන්න. ඒ වගේම ඔයාගේ බුද්ධියත් බෙදා ගන්න. හැබැයි ටිකක් hina වෙලා ලෝකයේත් එක්ක බැඳෙන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවනාංක අංක 8 නම් ඔයා තමයි ලොකු ඉලක්ක හඹා යන බලවත. ඔබ සාර්ථකත්වය සඳහාම උපන්නයි. ඔබ හිත කැමති දේවල්නේ බලය, මුදල් සහ ආරක්ෂාව. ඔබ වැඩකට දැම්මොත් තව කිසිවෙකුට එතන ඉඩක් නැහැ කියන තරම් ඔබ හොඳට ඔබ වැඩේ කරනවා. ඒ වගේම ඔබ යම් තැනකින් ඉවත් වීම එතන ලොකු හිස්තැනක් ඉතුරු කරන බවත් අනිවාර්යයි. ඔයාට තියෙන නායකත්වය, මුදල් හැසිරීම හැකියාව, ඒ වගේම ලොකු සාර්ථකත්වයක් හොයන ගතිය. ඔබට තියෙන නායකත්වය සහ පරිපාලන හැකියාව පුදුමාකාරයි. එසේ වෙතත් ඔබ විටක විකෘති අරමුණු හැමුවේ ඔබේ හදවත අහිමි විය හැකියි. හැම විටම මනුෂ්‍යත්වය මත පදනම්ව ක්‍රියා කිරීම ඔබේ ජයග්‍රහණය තවදුරටත් වටිනා එකක් බවට පත් කරයි. ආදර ජීවිතයේදී ඔයාට ඕන ශක්තිමත් සහකරුවෙක්. ඒත් ටිකක් හිතටත් ඉඩ දෙන්න. වෘත්තීය ජීවිතයේදී ඔයාට හරියන්නේ බිස්නස්, එහෙම නැත්නම් ලීඩර්ෂිප් වගේ දේවල්. අධ්‍යාත්මික ගමනේදී ඔයාගේ බලය ලෝකෙට ලබා දෙන්න. ලොකු ඉලක්ක හඹා යන්න. ඒ ජීවිතයේ සතුට හොයන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවනාංක අංක 9 නම් ඔයා තමයි ලෝකෙට යමක් දෙන්න ආව කෙනා. ඔබට ජීවිතේ වඩාත් මගේ වන්නේ අන් අය උදෙසා ජීවත් වීම. ඔබට තියන්නේ කවදාත්ම නොසැලෙන හදවතක්. ලෝකය වෙනස් කරන්න තියෙන ආසාව. ඒ වගේම හැමෝටම යමක් කරන්න ඕන කියන හැඟීම. ඔයා තමයි ලෝකේ යහපත ගැන හිතන්නේ. ඒත් ඔයාට ලෝකේ බර ටිකක් වැඩි. ඕනෑවට වඩා පරිපූර්ණත්වය වෙන්න උත්සාහ කරනවා. ආදර ජීවිතයේදී ඔයාට ඕන ඔයා ගැන හිතන ගැඹුරු හදවතක් තියෙන සහකරුවෙක්. ඔබ දන්නවා ජීවිතය කියන්නේ අන් අයගේ සතුටෙන් ඔබේ ජීවිතේ සතුට සොයාගන්න එක කියලා. එසේ වෙතත් ඔබ බොහෝ විට අත්හැරුත් දේවල් අත්හර ගන්න අමාරු වෙනවා. එය ඔබ අතීතය තුළ සිර කරන්නත් සමත් වෙන්න පුළුවන්. ඒ නිසා අත්හැරීම සහ නිදහස් වීම ඉගෙන ගන්න ඒක ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ ජීවනාංකය අනුව මම විස්තර සඳහන් කරා. දැන් මේ විස්තර ඔයාගේ ජීවිතයට ගමනට යොදා ගන්න හැටි ගැන හිතන්න ඕන. ඔයාගේ ජීවනාංකයේ ශක්තියින් ගැන හිතලා ඒක ඔයාගේ ඉලක්ක වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා අංක 3 නම් ඔයාගේ නිර්මාණශීලීත්වය යොදාගෙන
ඔයාට හොඳ ප්‍රොජෙක්ට් එකක් වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඔයා අංක 8 නම් ඔයාගේ ලීඩර්ෂිප් එක දාගෙන ඔයාට ඒක බිස්නස් එකක් බවට පරිවර්තන කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අංකයේ තියෙන අභියෝග ගැන හිතන්න. ඔයා අංක 2 නම් ඔයාට සීමාවක් තියාගන්නත් අමතක කරන්න එපා. ඔයා අංක 5 නම් ඔයාට රූටින් එකක් තියාගන්නත් බලන්න. ඔයාගේ ජීවන අංකය ඔයාගේ ජීවිත ඉලක්ක ගැන ඉඟි දෙනවා. ඔයා ඒ ඉලක්ක වෙනුවෙන් යනවද කියලා හිතලා බලන්න. ආදර ජීවිතයේදී ඔයාගේ අංකයට ගැලපෙන පාර්ට්නර් කෙනෙක් ගැන ඉඟි දෙනවා. උදාහරණයක් විදිහට අංක 1 සහ අංක 8 එකට ආවම ඒක ලොකු පවර්ෆුල් කපල් එකක් බවට පත්. ඒ වගේම අංක 2 සහ අංක 6 එකට ගාම ඒක ලස්සන ආදරවන්ත බැඳීමක්. වෘත්තීයේදීත් ඔයාගේ අංකයට ගැලපෙන වැඩ ඔයා හොයාගන්න. ඔයාගේ ජීවන අංකය තමයි ඔයාගේ ජීවිතේ ලස්සනම රෝඩ් මැප් එක වෙන්නේ. ඒක ඔයාගේ ඉරණම කලින් තීරණය කරන්නේ නැහැ. ඒත් ඔයා තේරුම් ගන්න ලොකු දවයක් වෙයි. ඉතින් ඔයාගේ ජීවන අංකය මොකක්ද? මේ විස්තර ඔයාලට හරියද? කමෙන්ට් එකකින් ඔයාගේ කතාව බෙදා ගන්නත් අමතක කරන්න එපා. තවත් රසවත් රහස් ගැන දැනගන්න ඕන නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක තබලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.